මම ඔයාලට සරලව කොටස් වලට ඉල්ලුම කියන සංකල්පය පැහැදිලි කරා. දැන් ආයෙ මම කියන්නම් ඔයා දැන් හරියටම නිර්වචනය ලියා ගන්න. දැන් තමයි ඔයා නෝට් එක ලියන්න යන්නේ. හරිද? ඉල්ලුම යනු යම් නිශ්චිත කාලච්ඡේදයක් තුල ඉල්ලුම යනු යම් නිශ්චිත කාලච්ඡේදයක් තුල යම් නිශ්චිත කාලච්ඡේදයක් තුල අනෙකුත් කරුණු නොවෙනස්ව තිබියදී අනෙකුත් කරුණු නොවෙනස්ව තිබියදී අනෙකුත් කරුණු නොවෙනස්ව තිබියදී කියන එක මම පස්සේ වාට කියනවා. ඒක වැඩි හිතන්න එපා. අනෙකුත් කරුණු නොවෙනස්ව තිබියදී කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා වෙළඳ පොලේ පැවතිය හැකි විකල්ප මිල ගණන් යටතේ වෙළඳ පොලේ පැවතිය හැකි විකල්ප මිල ගණන් යටතේ කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා වෙළඳ පොලේ පැවතිය හැකි විකල්ප මිල ගණන් යටතේ වෙළඳ පොලේ පැවතිය හැකි විකල්ප මිල ගණන් යටතේ පාරිභෝගිකයන් විසින් මිලදී ගැනීමට කැමැති පාරිභෝගිකයන් විසින් මිලදී ගැනීමට කැමැති මිලදී ගැනීමට හැකියාව ඇති භාණ්ඩ හා සේවා ප්‍රමාණය පාරිභෝගිකයන් විසින් මිලදී ගැනීමට කැමැති මිලදී ගැනීමට හැකියාව ඇති භාණ්ඩ හා සේවා ප්‍රමාණය. හරිද? අන්න ඉල්ලුම නිර්වචනය කරාද? හරිද? ඉල්ලුම ගැන දැන් ඔයාලට කොහොමද ඉල්ලුම නිර්වචනය කරන්න ගොඩ නැගුවේ ඔක්කොම මම ඔයාලට සරලව පැහැදිලි කරා. හරි දැන් අපි ඉල්ලුම කියන එක පිළිබඳ ඉල්ලුම යනු කියන එක නෝට් එකක් දාගත්තා. ඒක තමයි ඉස්සෙල්ලාම අපි දැනගන්න ඕනේ. ඉල්ලුම යනු එක දැන් ඔයා නිර්වචනය කරලා ඉවරයි. ඒක දැන් ඔය මම කිව්වා වගේ ලියා ගත්තනේ. ඊට පස්සේ අපි මෙන්න මේ කාරණා ටික ලියා ගන්න ඕනේ. මොකද ඒකත් එක්සෑම් එකට අහන්න පුළුවන්. හරිද? ඒක මෙහෙම ලියා ගන්න. ඉල්ලුම කියන සංකල්පයෙන් කරුණු තුනක් අවධාරණය කර. 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 පළවෙනි කාරණේ ලියා ගන්න උවමනාව. පළවෙනි කාරණය උවමනාව. උවමනාව කියලා යන පළවෙනි කාරණේ උවමනාව. ඒකට ඉරක් ගහලා ඉස්සරහින් ලියන්න උවමනාව කියන්නේ මොකක්ද කියලා පාරිභෝගිකයන් එම භාණ්ඩ හා සේවා පරිභෝජනයට දක්වන අසීමිත ආශාව හෙවත් කැමැත්ත. උවමනාව කෙලින් ඉස්සරහට ඉරක් ගහලා ලියන්න. උවමනාව කියන්නේ මොකද්ද? පාරිභෝගිකයන් භාණ්ඩ හා සේවා පරිභෝජනයට දක්වන අසීමිත ආශාව හෙවත් කැමැත්තයි. පාරිභෝගිකයන් විසින් භාණ්ඩ හා සේවා පරිභෝජනයට දක්වන අසීමිත ආශාව හෙවත් කැමැත්තයි. නැතහොත් අවශ්‍යතා සපුරා ගන්නා විවිධ ආකාරයන් වුවමනා ලෙස හැඳින්වේ. නැතහොත් අවශ්‍යතා සපුරා ගන්නා විවිධ ආකාරයන් වුවමනා ලෙස හැඳින්වේ. විවිධ ආකාරයන් වුවමනා ලෙස හැඳින්වේ. ඊළඟ කාරණය දෙවෙනි එක මිලදී ගැනීමේ හැකියාව. ඒක අපි හැකියාව කියලා කියනවා. හැකියාවට අපි ක්‍රය ශක්තිය කියලා කියනවා. තියාගන්න ඇල ඉරක් ගහලා ක්‍රය ශක්තිය. ක්‍රය ශක්තිය. ක්‍රය ශක්තියෙන් කියන්නේ මිලදී ගැනීමේ හැකියාවෙන් කියන්නේ පාරිභෝගිකයාට එම භාණ්ඩ මිලදී ගැනීමට හැකියාව ඇති බවයි. 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 ඊළඟ කාරණය සැලැස්ම. තුන්වෙනි එක සැලැස්ම. තුන්වෙනි එක ලියන්න සැලැස්ම. තුන්වෙනි එක සැලැස්ම. ඒකට ඉස්සරහින් ඉරක් ගහලා ලියන්න පාරිභෝගිකයන්ව භාණ්ඩ මිලදී ගැනීමට සැලසුම් කරන බව. පාරිභෝගිකයන්ව භාණ්ඩ මිලදී ගැනීමට සැලසුම් කරන බව. පාරිභෝගිකයා එම භාණ්ඩ මිලදී ගැනීමට සැලසුම් කරන බවයි. මම ඔයාලට කිව්වා සැලැස්මක් කරන්නේ කොහොමද කියලා. සැලැස්ම මොකක්ද කියන්නේ කියලා මම ඔයාලට ඒක පැහැදිලි කරා. හරිද? පාරිභෝගිකයන් භාණ්ඩ මිලදී ගැනීමට සැලසුම් කරන බවයි. හරිද? ඒකත් හරි. හරි ඊළඟට
මාතෘකාවක් ලියාගන්න. දැන් අපි ඉල්ලුම යනු කියලා ඒක නිර්වචනය කරා. ඒක නෝට් එක දාගත්තා. ඊට පස්සේ ඉල්ලුම තීරණය කරන සාධක කියලා කතා කරා. උවමනාව හැකියාව සැලැස්ම ගැන දැන් නෝට් එකක් දාගත්තා. ඊළඟ මාතෘකාව තමයි ඉල්ලුම පිළිබඳ කරන අධ්‍යයනයේදී අවධාරණය කරගත යුතු කරුණු. ඊළඟ මාතෘකාව ඉල්ලුම පිළිබඳව අධ්‍යයනය කිරීමේදී අවධාරණය කරගත යුතු කරුණු. ඉල්ලුම පිළිබඳ අධ්‍යයනය කිරීමේදී අවධාරණය කරගත යුතු කරුණු. පළවෙනි කාරණය තමයි ඉල්ලුම යනු ප්‍රවාහයකි. ප්‍රවාහයක් කියන්නේ මොකක්ද කියලා මම කිව්වා. ඉල්ලුම යනු ප්‍රවාහයකි. ප්‍රවාහයක් කියන්නේ මොකද්ද? ඉල්ලුම කියන්නේ අඛණ්ඩව සිද්ධ වෙන ක්‍රියාවලියක්. හරිද? ඉල්ලුම කියන්නේ අඛණ්ඩව සිද්ධ වෙන ක්‍රියාවලියක්. ඒ හින්දා ඉල්ලුම අපි කාලච්ඡේදයකට තමයි ඉල්ලුම කියන සංකල්පය අපි ගන්නෙ කරන්නේ. හරිද? කියන්න මේව ඉල්ලුම යනු ප්‍රවාහයකි. එතන ඉස්සරහින් ඉරක් ගහලා ලියන්න. ඉල්ලුම අඛණ්ඩව සිද්ධ වෙන ක්‍රියාවලියකි. ඉල්ලුම අඛණ්ඩව සිද්ධ වෙන ක්‍රියාවලියකි. ඉල්ලුම අඛණ්ඩව සිද්ධ වෙන ක්‍රියාවලියකි. එබැවින් මේ ප්‍රකාශ කළ යුත්තේ යම් නිශ්චිත කාලච්ඡේදයකට. උදාහරණ කියලා යටින් ලියන්න. සතියක්, මාසයක්, වර්ෂයක්, වර්ෂ දෙකක් එහෙම අපිට කාලච්ඡේද වෙන් කරන්න පුළුවන්. උදාහරණ කියලා යටින් ලියන්න. සතියක්, මාසයක්, වර්ෂයක් වගේ අපිට කාලච්ඡේද බෙදලා වෙන් කරන්න පුළුවන්. හරිද? දෙවෙනි එක ලියාගන්න. දැන් අපි ওই පළවෙනි කාරණේ ලියාගත්තේ ඉල්ලුම යනු ප්‍රවාහයක. දෙවෙනි එක ලියාගන්න ඉල්ලුම යනු සැලැස්මකි. ඉල්ලුම යනු සැලැස්මකි. ඉල්ලුම යනු සැලැස්මකි. ඉල්ලුම යනු සැලැස්මකි. ඉල්ලුම යන්නේ ඉස්සරහින් ඇල ඉරක් ගහලා ලියන්න. ඇල ඉරක් නෙමෙයි ඉරක් ගහලා ලියන්න. ඉල්ලුම යන්නේ අදහස් කරන්නේ ඉල්ලුම යන්නේ අදහස් වන්නේ මිලට ගත් ප්‍රමාණය නොව ඉල්ලුම යන්නේ අදහස් කරන්නේ මිලට ගත් ප්‍රමාණය නොව මිලදී ගැනීමට කැමැති හා මිලදී ගැනීමට අපේක්ෂා කරන ප්‍රමාණය. ඉල්ලුමෙන් අදහස් වන්නේ මිලට ගත් ප්‍රමාණය නොව මිලදී ගැනීමට කැමැති හා මිලදී ගැනීමට අපේක්ෂා කරන ප්‍රමාණය. සැලැස්ම කියන එකෙන් සරලව පැහැදිලි වෙන්නේ ඒක. ඊළඟ කාරණේ ලියාගන්න තුන්වෙනි එක ඉල්ලුම අදහස් වන්නේ කිසියම් භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් නොව. ඉල්ලුමෙන් අදහස් වන්නේ කිසියම් භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් නොව. මිල ගණන් හා බැඳුණු ප්‍රමාණය. ඉල්ලුමෙන් අදහස් වන්නේ කිසියම් භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් නෙවෙයි. හරිද? ඒ කියන්නේ ප්‍රමාණයක් ගැන විතරක් නෙමෙයිලු ඉල්ලුමෙන් කියන්නේ. මිල ගණන් එක්ක බැඳුණු ප්‍රමාණයකට තමයි අපි ඉල්ලුම කියලා කියන්නේ. ඉල්ලුම යනු කිසියම් භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් නොව මිල ගණන් හා බැඳුණු ප්‍රමාණය. මේ 50යි 20යි 100යි 10යි එහෙම තමයි අපි මේ සැලැස්මක් හදාගෙන යන්නේ වෙළඳපොළ භාණ්ඩ ගේන්න ගෙදර ගේන්න. හරිද? ඉල්ලුමෙන් අදහස් වන්නේ කිසියම් භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් නොව මිල ගණන් හා බැඳුණු ප්‍රමාණයකි. හරිද? ඒකත් පැහැදිලි. දැන් ඔයාලට සරලව ඉල්ලුම කියන්නේ මොකක්ද කියලා පැහැදිලි වෙන්න ඇති. නිර්වචනය කරද්දිත් ඇයි නිර්වචනය කරන අපි හැම වචනයකටම හේතුව මම ඔයාලට පැහැදිලි කරා. අයියයි මේ නිර්වචන මේ වගේ දේවල් අපි යොදලා තියෙන්නේ කියලා. එක දෙයක් ඇර අනිකුත් කරුණු වෙනස තිබෙදී කියලා. ඊට පස්සේ දැන් අපි ඒක වෙනම සාකච්ඡා කරමු. මේ අනිකුත් කරුණු නොවෙනස තිබෙදී කියන එක ඊට පස්සේ ඔයාලට පැහැදිලි වෙයි.